අද අපි කතා කරන්න යන්නේ ක්‍රිස්තු වර්ෂ 3 වෙනි සේවසේදී ලියවුණු භරත මුනිවරයාගේ නාට්‍ය ශාස්ත්‍රය නම් කෘතියේ සඳහන් වෙන නෘත්‍ය නාට්‍ය කියන ත්‍රිත්වය පිළිබඳව. දැනටමත් ඕගොල්ලෝ ඒ පිළිබඳව පැහැදිලි කිරීම කරගෙන ඇති. අපි ගත්තොත් එහෙම මේ ක්‍රිස්තු වර්ෂ 3 වෙනි සේවසේදී ලියවුණු භරත මුනිවරයාගේ නාට්‍ය ශාස්ත්‍රය ඔයගොල්ලෝ මම හිතන්නේ නාට්‍ය රංග කලාව හදාරනවා නම් මේ වගේ පොත්පත් පරිශීලනය කරන්න තමයි මම හිතන්නේ ඔයගොල්ලන්ගේ දැනුමත් වැඩි වෙන්නේ. මොකද අපි විෂය නිර්දේශයකට හෝ යම්කිසි එක කොටසකට සීමා වුණොත් අපිට ඉගෙන ගන්න අමාරු වෙනවා. මොකද එතනින් එහාට අපි ගොඩක් දේවල් සොයන්න පුළුවන්. අපිට අපේ දැනුම කියන එක ලබා ගන්න බැරි වෙනවා. ඒ නිසා අපි යම්කිසි දෙයක් ඉගෙන ගනිද්දී තව මම හිතන්නේ කියවලා අහලා බලලා දැකලා ඒවා අත්දැකීම් සහ ඒ හැම දෙයක්ම එකතු කරගන්න ඕනේ. ඉතින් මේ භරත මුනිවරයාගේ නාට්‍ය ශාස්ත්‍රයේ තියෙනවා නෘත්‍ය කියන කොටස. මේ නෘත්‍ය කියලා කියන්නේ අපි ගත්තොත් එහෙනම් මේ නෘත්‍ය නඩ්ඩාතු වලින් තමයි මේ නෘත්‍ය නාට්‍ය කියන කොටස් තුන බෙදනවා කියලා කියන්නේ. ඒත් එක්කම මේ නෘත්‍ය කියන්නේ ශුද්ධ නැටුම. කියන්නේ කිසිම අදහසක් ප්‍රකාශ වෙන්නේ නැති බුදු චලන භාවිතයෙන් සිද්ධ කරන අංග චලන. ඒකෙදි අපි කිව්වොත් සතර අභිනයන්ගෙන් එකකවත් සම්බන්ධතාවයක් නැහැ. මොකද අර්ථාන්විතව මේ අභිනයන් භාවිතා කරන්නේ නැහැ මේ නෘත්‍ය කියන කොටසේ යටතේ. නෘත්‍ය කියද්දී අපි කිසිදු අර්ථයක් නැහැ කියලා කියන්නේ. අපි ගත්තොත් එහෙම ලීකෙලි නැටුම. ඔබ ලීකෙලි දෙකක් අරගෙන නර්තනයේ යෙදුනොත් මේකෙදී අපිට අර්ථයක් භාවයක් ප්‍රකාශ කරන්නේ නැහැ. එක ගසකින් සයක් කපාගෙන එක උස ඇති සදෙනෙක් තෝරාගෙන අපි මේ කවි ගායනා කරමින් දැන් ලීකෙලි නැටුමක් නටන්නේ, කලගිරි නැටුමක් නටන්නේ. අපි ගත්තොත් උඩරට නැටුම් වලත් සාමාන්‍ය ශුද්ධ නැටුම් තමයි භාවිතා වෙන්නේ. එහිදී අපි කිසිදු අර්ථයක් ප්‍රකාශ වෙන්නේ නැහැ. රිද්මයානුකූල, තාලානුකූල බව පමණයි ගොඩක් එම නර්තනයේදීත් අපිට දකින්න ලැබෙන්නේ. ඒ වගේම තමයි මේ තාලාන්විත බව හා දෘශ්‍ය රූපේ සුන්දරත්වය අපි දකිනවා. ලස්සන චලන, හැඩතල, අවකාශ භාවිතය මේ වගේ දේවල් මේ නෘත්‍ය කියන කොටසට අයිති වෙනවා. කිසිදු භාවයක් මුහුණින් ප්‍රකාශ කරන්නේ නැහැ. දැන් අපි උඩරට නර්තනයේ වන්නම් 18 නටද්දී අපි හනුමාවන්නම්, තුරගාවන්නම්, කිරලා වන්නම, ගජගාවන්නම් මේ වගේ වන්නම් නටනකොට අපි ඒවට අර්ථ දක්වන්න යන්නේ නැහැ. අපි ඒ නර්තනයේ තියෙන ශාස්ත්‍රීය බව රකිමින් තමයි අපි නර්තනයේදී යෙදෙන්නේ. ඒතර නෘත්‍ය කියලා කියන්නේ මේ කිසිදු අදහසක් ප්‍රකාශ වෙන්නේ නැති චලන. මේ නර්තනයේදී දැකිය හැකි සුන්දරත්වය ගොඩක් මේ නෘත්‍ය කියන කොටසේ අඩංගු වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේකට අපි කියනවා පුවර් ඩාන්ස් කියලා. මොකද ශුද්ධයි. හරි මේ කිසිදු දෙයක් එකතු වෙලා නැහැ මේකට. මේක නෘත්‍ය කියන කොටස අපිට වැදගත් වෙන්නේ ඒක නිසා. මොකද අභිනයන් භාවිතා වෙන්නේ නැහැ. අභිනයන් භාවිතා වෙනවා නම් ඒ අර්ථාන්විතව භාවිතා වෙන්න ඕනේ. ඒකට තමයි ඒක අභිනයක් එකතු වෙනවා කියලා අපි අඟවන්නේ. ඉතින් එහෙම දෙයක් මේකෙදි සිද්ධ වෙන්නේ නැහැ. අපි ගත්තොත් එහෙම දැන් අපි ඕගලන් දන්නවනේ. දැන්ටමත් ඕගලන් දන්නවා ඇති සමහර ශ්ලෝක නෘත්‍ය කියන කොටසදී අපි ගන්නවා ගාත්‍ර වික්ෂේප මාත්‍රං සර්වාභිනය වර්ජිත ආංගිකෝත් ප්‍රකාරේන නෘත්‍ය විදෝ විදු කියලා කියනවානේ. අපි ඒක ගත්තොත් එහෙම කියලා කියන්නේ නෘත්‍ය යන්නේ සරල නැටුම. එනම් රිද්මයානුකූලව කෙරෙන ගාත්‍ර වික්ෂේප මාත්‍රයේවත් අංග චලන. අංග චලනයේ හැර කතාවක් කියාපෑම හෝ අදහස් ප්‍රකාශ කිරීමක් වෙන්නේ නැහැ කියලා මේකෙදි අදහස් කරනවා. ඒ නිසා මතක තියාගන්න නෘත්‍ය කියන කොටස ශුද්ධ වූ අපි කිසිදු අදහසක් ප්‍රකාශ නොකරන මේ තෙවැදෑරුම් ප්‍රභේදයට ඇති එක් කොටසක්. දැන් අපි යමු
දෙවනංගයට. මොකක්ද දෙවනංගය? නෘත්‍ය. නෘත්‍ය. නෘත්‍ය කියලා කියද්දිම අපි දන්නවා මෙතනදී යම්කිසි භාවයක් ප්‍රකාශ වෙනවා. මේකෙදි අභිනයන් හරිම ප්‍රබලයි. මොන අභිනයන්ද? ආංගික අභිනය. දැන් මම ඉස්සෙල්ලා කිව්වා ආංගික අභිනය කියලා කියන්නේ අභිනයන් කියලා කියන්නේ යම්කිසි අදහසක් ප්‍රකාශ කරනවා කියන අර්ථයක්නේ. ඒතර ආංගික අභිනය කියලා ගත්තාම මේ ආංගික අභිනය අපේ අංග ප්‍රත්‍යංග උපාංග මේ සියල්ලංගෙම උපයෝගී කරගන්නවා යම්කිසි අර්ථයක් නිරූපණය කරනවා. අපි ගොඩක් දකිනවා ಭಾರತೀಯ නර්තන කලාව තුළ භරතනාට්‍යම්, කථක් නර්තනය මේ වගේ නර්තනයන් තුළ දකිනවා අපි රාමසීත කතාව මේ වගේ දේවල් වල තියෙන ලස්සන නෘත්‍ය නාටක පැත්ත. ඒතර මේක ආංගික අභිනය ගොඩක් අර්ථාන්විතව භාවිතා වෙනවා. ඒ වගේම තමයි සාත්වික අභිනය භාවිතා වෙනවා. නෘත්‍ය කියන කොටසදී. ඒතර නෘත්‍ය කියන කොටසදී ආංගික සාත්වික අභිනය මාර්ගයෙන් කිසියම් භාවයක් ප්‍රකාශ කරන විදිහට මේ අර්ථ ප්‍රකාශ කරනවා. අපි ගත්තොත් එහෙම මේ රිද්මයානුකූල චලනත් එක්ක අත්පය මේ ශරීරයේ සියලුම කොටස් අර්ථයක් විදිහට ප්‍රකාශ කරනවා. අපි දන්නවා අභිනය දර්පණය කියලා තියෙනවා. නෘත්‍ය යනු ආංගික හා සාත්වික අභිනය මාර්ගයේ කිසියම් භාවයක් ප්‍රකාශ වන නර්තනයක් කියලා. මේක සඳහන් වෙන්නේ අභිනය දර්පණයේදී. ඒ වගේම තමයි මේකෙදි කියනවා නර්තකය මුවින් ගීතය ගයන්නේ. හස්තේ අර්ථ ප්‍රකට කරන්නේ. දැසින් භාවය දක්වන්නේ. දෙපයින් තාලය තබන්නේ. යතෝ හස්ත යතෝ දෘෂ්ටි. යතෝ දෘෂ්ටි යතෝ මන. යතෝ මන යතෝ භාවෝ යතෝ භාවෝ යතෝ රස. දෙන්නේ කාටද? ප්‍රේක්ෂකයාට තමයි මේව දෙන්නේ. ඉතින් ඒ නිසා නෘත්‍ය කියන කොටස හරිම වැදගත් අපිට. මොකද මේකෙදි ඔන්න අභිනයේදී අභිනයන් ආංගික අභිනය සහ සාත්වික අභිනය අරගෙන ඉතාමත් අලංකාර විදියට භාවයන් ප්‍රකාශ වෙනවා. මේකෙදි වැදගත්ම දේ තමයි මේ ඉන්දියානු සාම්ප්‍රදායික නර්තන කලාවන් තුළ අපි ගත්තොත් ආංගික අභිනය හරිම ප්‍රබලයි. මුද්‍රා භාවිතය සඳහන් වෙනවා. මුද්‍රා භාවිතයේදී මුද්‍රා හැම දෙයකටම අර්ථයක් තියෙනවා. එතකොට අපි ඒ වගේ නියැලෙන්නේ නැති වුණාට මම හිතනවා මේ මුද්‍රා භාවිතය පිළිබඳව ඔබ යම්කිසි අධ්‍යයනයක් කරොත් හොඳයි කියලා. මොකද ඒක ඒ වගේ නිර්මාණ නරඹද්දී අපිට එතකොට තේරෙන ප්‍රමාණය වැඩි. නැත්තම් අපිට ඒක නර්තනයක් වගේ තමයි පේන්නේ. නැත්තම් යම්කිසි මේ හස්තයන්ගෙන් කරන චලනයක් වගේ තමයි පේන්නේ. ඒ නිසා මම හිතනවා වැඩි දුරට ඔයගොල්ලන් හදාරන්න අනිවාර්යයෙන්ම මේ මුද්‍රා භාවිතය පිළිබඳව. ඒ වගේම තමයි මේ නෘත්‍ය කියන මේ කොටසට තියෙනවා. දැන් මේ නර්තනයන් තුළ තියෙනවා මේ ඇස් යන විදිය, බෙල්ලත් එක්ක ඒ වගේ දේවල් අපි කියන ග්‍රීවා වේද, අක්ෂි වේද, ඊට පස්සේ අපේ හිස කොහොමද මේ දේවල් හැමදේම පුදුමාකාර විදිහට භාවිතා කරනවා මේ අර්ථ ප්‍රකාශ කරන්න. ඉතින් මේ වේදිකාවක් තුළ සියල්ල ඒ අර්ථය ප්‍රකාශ කරන ආංගික අභිනය සහ සාත්වික අභිනය හරහා. මේකට ගොඩක් දායක වෙනවා ආහාරය අභිනය නෘත්‍ය කොටසට. මොකද නෘත්‍ය කොටසේදී ආහාරය අභිනය කියලා කියන්නේ යම්කිසි නිර්මාණයකට පිටින් ගෙනෙන කලාවක්නේ. පිටින් ගෙනෙන ආනුෂංගික කලාව. ඒතර මේකෙදී අපිට පැලඳුම් අපේ අංග රචනය මේ වගේ දේවල් ගොඩාක් භාවිතා වෙනවා මේ නෘත්‍ය කියන කොටසට. ඒ නිසා මේ ආහාර අභිනයත් අර්ථාන්විතව භාවිතා වෙනවා. ඒ නිසා මේ නෘත්‍ය කියන කොටස අතිශයින් වැදගත් අපේ මේ නාට්‍ය ප්‍රභේදයන් තුළ. අපි ගත්තොත් භරතනාට්‍යම්, මණිපුරි, පහතරක් නැටුම් ඒ වගේ ආංගික හා සාත්වික අභිනයට අනුරූපව භාව ප්‍රකාශ කරනවා. නෘත්‍යයේ තියෙන රිද්මයක්, අර්ථයක්, මනෝභාවයක් තියෙනවා. මේක අපි ඉංග්‍රීසියෙන් හඳුන්වනවා ඩාන්ස් කියලා. කියන්නේ ඩාන්ස් ඩ්‍රාමා නෘත්‍ය නාටක කියන කොටසත් මේකට අයිති. මුද්‍රා නාටක කියන කොටසට මෙය අයිති. ඒ නිසා අපි තවත් කියනවා නේත්‍රූත්‍යං මාර්ගශ්වේදේන ප්‍රසිද්ධං නෘත්‍ය වේදිනා කියලා කියනවා. ඉතින් මේ වගේ ගොඩක් අදහස් ප්‍රකාශ වෙනවා. අභිනයට අනුරූපව භාව ප්‍රකාශ කරනවා.
නෘත්‍යයේ තියෙන රිද්මයක්, අර්ථයක්, මනෝභාවයක් තියෙනවා. මේක අපි ඉංග්‍රීසියෙන් හඳුන්වනවා ඩාන්ස් කියලා. කියන්නේ ඩාන්ස් ඩ්‍රාමා නෘත්‍ය නාටක කියන කොටසත් මේකට අයිති, මුද්‍රා නාටක කියන කොටසට මෙය අයිති. ඒ නිසා අපි තවත් කියනවා නේත්‍රූත්‍යං මාර්ගශ්වේදේන ප්‍රසිද්ධ නෘත්‍ය වේදිනා කියලා කියනවා. ඉතින් මේ වගේ ගොඩක් අදහස් ප්‍රකාශ වෙනවා මේ අභිනය දර්පණ සහ නාට්‍ය ශාස්ත්‍රය තුළ. ඒ වගේම තමයි දැන් ඔන්න අපි එන්නේ නාට්‍ය කියන කොටසට. දැන් අර දෙකට වැඩි ඇයි මේක වෙනස් වෙන්නේ? නාට්‍ය කියන කොටසට අපි ආවහම චතුර්ධාබිනියෝපේත ලක්ෂණ වෘත්ති නොබුද්ධිය නර්තන නාට්‍ය මෘත්‍යුක්ත සර්වත්‍රාබිනියෝ භවෙති. මේ මොකද්ද? නාට්‍ය කියලා කියන්නේ චතුර් අභිනය, හතරම සතර අභිනයම ඇතුළත්. එහෙනම් සතර අභිනය අර්ථාන්විතව ඇතුළත්. ඒකට අපි හිතනවා මේ චතුර්විධ අභිනය භාවිතයෙන් කිසිම අවස්ථාවක් හෝ සිද්ධියක් හෝ නිරූපණය කරනවා නම් මේක නාට්‍යයක් බවට පත් වෙනවා. දැන් නාට්‍යයක් වෙන්න නම් තව කවුද ඕනේ? සජීවීව ඉදිරිපත් කරන පිරිසක් ඉන්නවා. අපිට ප්‍රේක්ෂකයෝ ඉන්නෝනේ. සාමූහිකත්වයක් මේක තියෙන්න ඕනේ. පාත්‍ර වර්ගයා ඉන්න ඕනේ. පාත්‍ර වර්ගයා මාර්ගයෙන් ප්‍රේක්ෂකයාට අපූර්වත්වයෙන් යුක්තව රූපණය කරන්නේ නාට්‍යයේදී. ඒ වගේම තමයි වේදිකාවක් මත ප්‍රේක්ෂකයන්ගේ රසජනනය උදෙසා ක්‍රියා සහ සංවාද අතිශය ප්‍රබල විදිහට භාවිත කරන නාට්‍ය තුලදී. අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ ඩ්‍රාමා කියන වචනය. ඒතර අපි ගත්තොත් ಭಾರತයට අනුව කියන්නේ චතුර්ධාබිනියෝපිතං ලක්ෂණා වෘත්තිනෝ බුධේ නර්තන නාට්‍ය මිත්තුත්තං සර්වාත්‍රබිනියෝ භවෙත්. ඊට පස්සේ නාට්‍ය ගැන තව අය නිර්වචනය කරනවා. කොහොමද? නාට්‍ය යනු ක්‍රියාවක් අනුකරණය කිරීමයි. ක්‍රියාවක් අනුකරණය කිරීම නාට්‍ය කියලා කියන්නේ කවුද? ඇරිස්ටෝටල්. අපි ගත්තොත් නාට්‍ය ජීවිතයේ පිටපතකි, සිරිත් පිරිත්වල කැඩපතකි කියලා කියන්නේ කවුද? ඇලඩයිස් නිකෝන්. නාට්‍ය යනු ලෝකයාගේ පැවැත්ම අනුකරණය කිරීමකි කියනවා භරත මුනිවරයා. නාට්‍ය යනු ලෝකයේ සුඛ දුක්ඛ යන දෙකින් යුක්ත වූ යම් ස්වභාවයක් පවතීද ඒ අංගාදී අභිනය ප්‍රකාශ කිරීම කියලා භරත මුනිවරයා නැවතත් ප්‍රකාශ කරනවා. ඒ වගේම තමයි නාට්‍ය යන ජීවිතයේ පැතිකඩ බර්නාඩ් ෂෝ කියනවා. නාට්‍ය යන අවස්ථා අනුකරණය කිරීමක් කියනවා ධනංජය පඬිවරයා. නාට්‍ය උකලී සංගීතයේ නර්තනයේ දිබස් රංගපෑම් වේශභූෂණාංග රචනා ආදී කලාත්මක මාධ්‍යයන් වගේ ප්‍රේක්ෂකයා තුළ කිසියම් සෞන්දර්යාත්මක අත්දැකීමක් දැනවීමට යත්න දරන්නා වූ සම්පූර්ණයෙන් වෙනස් වූ කලාත්මක නිර්මාණයක් කියලා කියනවා අභිනව ගුප්ත. ඉතින් මේ නිසා මේ නාට්‍ය කියලා කියන්නේ අතිශය විශේෂයි. ඒ ඔබ හදාරන්නේ සමහර විට ඔබ කැමැත්ත පළ කරන්නේ මේ නාට්‍ය කියන ප්‍රභේදයට වෙන්න පුළුවන්. ඉතින් මේ නාට්‍ය කියන ප්‍රභේදය තුළ කල හැකි දේ මොනවද? අපිට අපේ මිනිසුන්ගේ තියෙන ප්‍රශ්න ඕන් තුලින්ම निराකරණය වෙන්න ඉඩ දෙන්න පුළුවන් මේ නාට්‍යයක් තුලින්. ඒ වගේම තමයි අනිත් නෘත්‍ය වලට වඩා මේ අපි ගත්තොත් එහෙම මේ මිනිසුන්ට යම්කිසි පණිවිඩයක් අපිට දෙන්න පුළුවන් නේද? අභිනය කියනම් කියන්නේ ඉදිරියට ගෙන යාම කියන එකනේ. ඉදිරියට ගෙන යාම කියන්නේ කවුරුන් වෙතද? ප්‍රේක්ෂකයා වෙතට ඉදිරියට ගෙන යන්න ඕනේ අර්ථාන්විත දෙයක්. ඉතින් නාට්‍ය තුළදී ඒ වගේ දෙයක් අත්‍යවශ්‍ය වෙන්න ඕනේ යම්කිසි නිර්මාණකරුවෙක් එය ඉදිරිපත් කිරීමේදී. ඒ වගේම තමයි මේ නාට්‍යවලදී අපි හිතනවා මේ අපේ දුර්වලකම් මේ හදාගන්න පුළුවන් මේ නාට්‍ය සමහර නාට්‍යයක් බැලුවහම අපේ දුර්වලකම් අපේ තියෙන ඍණාත්මක ආකල්ප වගේ දේවල් අපේ තියෙන ආතතීන් සියල්ලම මේ නැති කරලා දාන්නේ නේද? ඒ කියන්නේ නාට්‍යයක් තුළ තියෙන ගුණාංග බොහොමයි. ඉතින් නාට්‍යයක් තුළින් ප්‍රේක්ෂකයෙක් ජීවත් කරවන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ නිසා යහපත් සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් ඇත්තටම නාට්‍ය කියන දේ සාර්ථක මාධ්‍යයක් කියලා මම හිතනවා.
ඒ වගේම තමයි මේ නාට්‍ය තුළ තියෙන සාමූහිකත්වය. මේ සාමූහිකත්වය වෙන කලාවන් තුලට වඩා මේ නාට්‍ය කියන දේ තුළ තියෙන සාමූහිකත්වය නිසා ඒට අදාළ වෙන අයගේ ගොඩක් ඒ තමන්ගේ වටා ඉන්න සමාජයත් එක්ක ජීවත් වෙන්න මම හිතන්නේ පහසුකමක් තියෙනවා මේ නාට්‍ය කියන මේ පැත්ත කතා කරද්දී. ඉතින් මම හිතනවා අද මේ කෙටියෙන් හඳුන්වලා දුන්න නෘත්‍ය නාට්‍ය කියන කොටස් තුන ගැන ඔබ යම්කිසි අදහසක් ගන්න ඇති. ඉතින් නැවත ඔබලා හමු වෙන බලාපොරොත්තු මම අදට නවතිනවා. තියඩෝරා තෙල්මාතිට ෆවුන්ඩේෂන්. මම තෙල්මා මේවිස්.